ඒ අන්න මචං උඹගේ ප්‍රේම කුමාරයා එනවා. පැටියෝ ඔයා දැන් ගොඩක් වෙලා දැවිලා. නෑ දැන් විනාඩි 5ක් විතර ඇති. එහෙනම් අපි දැන් යන්ද? මෙහෙමයි පැටියෝ මට එන්න වෙන්නේ නෑ shopping යන්න. මං ඔයාලව එතනින් දාගෙන යන්නම්. මගේ කාඩ් එක දෙන්නම්. ඔයා කාඩ් එකේ ඇඳුම් ටික ගන්න. ඕනේ ඇඳුමක් ගන්න. මගේ කාඩ් එක දෙන්න. මට ගෙදර හදිසි වැඩක් තියෙනවා පැටියෝ. ඔයාට මේ කාඩ් එක දෙන්නත් එක්කම තමයි මං ආවේ. නැත්නම් ඔයාගේ ඊතරි දෙනවනේ. එහෙනම් එන්න යන්න. මං කඩේලයින් ඔයාලව දාන් යන්න. ඔයාලා shopping කරලා එහෙම මොනවා හරි කාලා එහෙම ගෙදර යන්න. හරිද? හරි පැටියෝ. ඔයාට වැඩක් නම් කමන්නේ. එහෙනම් එහෙම කරමු. යමුකෝ එහෙනම් අපි. පොඩ්ඩක් නිදාගත්තා නම් හොඳයි වගේ. කරන්න දෙයක්වත් නෑ. පොඩ්ඩක් හොඳට නිදාගත්තා නම් හරියයි මේ මස්ත ගතියේ. මං කිව්වේ ප්‍රියන් මෙච්චර මේ අවුල් ගිල්ලා තියෙනවා. ඒ ගැන මූට කිසි ගාණක් නැහැ. මුගේ පාඩිය හොඳට සෙටියේ නිදි. අපි හම්බ කරලා තියෙනවනේ. හොඳට සෙටියේ නිදි. මුගේ වැඩ මූ කර ගන්නවා. මම කිව්වා බිස්නස් වැඩවලට ජොයින් වෙන්න කියලා. කිසි දෙයක් අහන්නේ නැහැ. මට නම් දැන් මේක එපා වෙලා තියෙන්නේ ප්‍රියන්. තාත්තේ මොකද තාත්තේ? ඔහොම ඉඳලා හරියනවද කියනකෝ. මං කිව්වා බිස්නස් වැඩවලට ජොයින් වෙනවා කියලා. කොහෙද කියන දෙයක් අහනවද? ඔහේ ඉතින් ඉන්නවා. හරි තාත්තේ කියවන්න තු ඉන්න බප්පා. මොකක්ද අප්පා? ප්‍රියාණයේ මේ පොඩ්ඩක් කියන්නකෝ. මගේ පපුව ප්‍රියන් මගේ පපුව. තාත්තේ මේ මොකද මේ තාත්තේ? ලොකු මහත්තයා ප්‍රියාණයේ තාත්තට ඉක්මනට හොඳ වෙයි නේද? මං හින්දා තමයි ප්‍රියාණයේ මේ හැමදේම මං තාත්තා කියන කිසි දෙයක් අහන්නේ නෑ සඳුන් මල්ලි මේකයි අවුල. ඊයේ අපේ කම්පැනිය ලොස් වුණා සඳුන් මල්ලි. අන්න ඒක අවුල තාත්තට තියෙන්නේ. අය කම්පැනි අපේ පැත්තට ගන්න නම් හොඳ ප්‍රසන්ටේෂන් එකක් අතල ඒක ඉදිරිපත් කරන්න වෙනවා. තව එකක් තියෙනවා. ඔයාට ඒක හොඳට ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපිට මොකක් හරි සහනයක් ගන්න පුළුවන්. එතකොට තමයි අපිට අනිත් කම්පැනි වල ප්‍රොඩක්ට් අපේ කම්පැනි දාලා ප්‍රොමෝට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් කම්පැනි වලින් අපිට ප්‍රොඩක්ට් දෙන්නේ නැහැ සඳුන් මල්ලි. අන්න ඒකයි තාත්තට ලොකුවටම අවුල් ගිහිලා තියෙන්නේ. හැබැයි මේක ආයෙ ගොඩ ගන්න නම් ලොකු ගාණක් යට කරන්න වෙනවා. එහෙම නැතුව නම් කම්පැනි අපේ අතට ආයෙ කවදාවත් ගන්න බෑ සඳුන් මල්ලි. අන්න ඒක අවුල තමයි තාත්තට ඔය ගොඩක්ම තදින් දැල්ලා තියෙන්නේ. දැන් ડોක්ටර් කිව්වනේ ඕම ඉද්දි හරියයි කියලා. heart attack එකක් එන්න ඇවිල්ලා තියෙන්නේ. ඒක එහෙම ලොකුවට මොකුත් වෙලා නැහැ. දැන් ඔහොම ඉඳලා තව සති දෙක තුනකින් හරියයි. පුළුවන් තරම් රෙස්ට් කරන්න කිව්වා. මේ ගොඩක් එකේවා හිතන්න දෙන්න බාගවා. ඒකයි ප්‍රශ්නේ. අන්න ඕක තමයි සඳුන් මල්ලි ලොකුම හේතුව. පොඩ්ඩක් මොනවා හරි කළා ඔයාලට මේ වෙලාවේ මොකක් හරි කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම වටිනවා තාත්තට. ඇත්තටම වටිනවා. මං තාත්තට මේ දේ කරනවා. අයියා මීටින් එක කොහොමද arrange කරන්නකෝ. මම මොකක් හරි කළා මේක කරනවා අනිවාර්යෙන් කරනවා. අයියා නම් මීටින් එක හෙටම arrange කරන්න. ඕකේ සඳුන් මල්ලි. එහෙනම් එහෙම කරමු. අපි ඒකවත් කරලා බලමු. කොහොම හරි කම්පැනි අයත් අපි අතරම ගන්න. එහෙනම් සඳුන් මල්ලි මම මීටින් එක arrange කරන්න හෙට. good morning හැමෝටම. බොහොම ස්තුතියි මීටින් එකට ආවට. එකපාර කිව්ව ගමන් ඔයාලා ආවට ගොඩක් ස්තුතියි. ඇත්තට මේක ගොඩක් වටිනවා. එහෙනම් මම ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරන්න. ඔබතුමන්ලා බලලම මොකද්ද කරන්නේ කියලා තීරණය කරන්න. මේ ප්‍රස්තාරය තියෙන විදිහට ඔයාලගේ ප්‍රොඩක්ට් අපිට දුන්නොත් අපේ කම්පැනියෙන් එක හරි විදිහට ප්‍රොමෝට් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ටික අපිට ප්‍රොඩක්ට් වල නම් මොකද්ද මෙතනින් ගන්න ප්‍රියණයේ මේ මෙතනින් එහාට මොකද්ද කරන්නේ මට තේරෙන්නේ නැහැ ප්‍රියණයේ. මට ඒක හරියට හැඩගස් ගන්න තේරෙන්නේ නැහැ. මොකක් හරි කරන්න ප්‍රියණයේ. සමාවෙන්න හැමෝම මේ මෙයාගේ පළවෙනි ප්‍රසන්ටේෂන් එක. ඒකයි මෙයා පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. දැන් ආයෙත් මෙයා ප්‍රසන්ටේෂන් එක කන්ටිනියු කරන් යයි. සමාවිල්ලනවා. මේ මොන ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කිරිල්ලක්ද? මෙහෙම ඉදිරිපත් කළොත් හොඳට තියේ. මේ වගේ කම්පැනි වලට අපේ ප්‍රොඩක්ට් දීලා
අන්තිමට අපිට ප්‍රොඩක්ට් ගන්න දීපු අපේ සල්ලිත් නැති වෙයි. අන්තිමට අපේ ප්‍රොඩක්ට් ටික විකිනෙන්නේ නැති. මේවා හරියන්නේ මේ මම යන්න මගේ කම්පැනි මට ජන ලොස් කරන්න බෑ. කොහොමත් මෙයාලගේ කම්පැනි ලොස් කරලා තියෙන්නේ මේ වගේ වැරදි හින්දා වෙන්න ඇති. හරියට ප්‍රසන්ටේෂන් එකක් කරගන්න කෙනෙක් නැහැ. වැඩක් නේ මේවා ඒ කම්පැනි. මං යන්න. ඔව් පුතා මේක කොහොමත් හරියන්නේ අර බිස්නස්මන් කියෝ කතාව හරියටම හරි. අපිටත් දැන අපේ කම්පැනි ලොස් කරගන්න බෑ පුතා. ඔයාලගේ තාත්තා හොඳ බිස්නස්මන් කෙනෙක් තමයි. ඒත් මේ විදියට වැඩ කරද්දී කොහොමද පුතා අපි විශ්වාසයෙන් අපේ ප්‍රොඩක්ට් එකක් ඔයාලට දෙන්නේ ප්‍රොමෝට් කරන්න කියලා? සමාවෙන්න පුතා මේක හරියන්නේ නැහැ. වැඩක් නැහැ. කිසිම වැඩක් නැහැ. අපේ ප්‍රොඩක්ට් කොහොමත් ඔයාලගේ කම්පැනියට දෙන්නේ නැහැ. ඔයාලගේ කම්පැනි ඉතින් ලොස් කරලා තියෙන දේ අහන්නත් දෙයක්ද? ප්‍රසන්ටේෂන් එකක්වත් හරියට ඔයාලගේ කම්පැනි එකේ නැහැ කියද්දී වැඩක් නැහැ. අපි යන්න අපේ කාලය අපරාධේ. අයියෝ මොකද්ද කියන්නේ උනේ? දැන් අපිට අපේ කම්පැනි එකක් නැතිවෙනවා ප්‍රියන් අයියේ. මං තාත්තට මොනවද කියන්නේ? එහෙන් තාත්තා ලෙඩ වෙලා. මට තේරෙන්නේ නැහැ ප්‍රියන් අයියේ මං ජීවිතේට මේවා කරලා නැහැ ප්‍රියන් අයියේ. අයියෝ අවුලක් නෑ සඳුන් මල්ලි. අපි මොන හරි කරමු. මහත් ඔයාලා තාත්තා ළඟ හිටියට මේ ප්‍රසන්ටේෂන් ගැන මුකුත් දන්නේ නෑ. මම ප්‍රසන්ටේෂන් පැත්තේ නෙවෙයි හිටියේ. අපි බලමුකෝ. මොකක් හරි කළා අපි හොඳ දෙයක් කරමු. දැන් අඬන්න එපා. අපි මොකක් හරි කරමු. අයියෝ මං දැන් කොහොමද කම්පැනි එක බේරගන්නේ? තාත්තා මේ දේ දැනගත්තොත් තාත්තා රයිට් ලේට වැඩි වෙනවා. මම මොකද්ද කරන්නේ දෙවියනේ? මොකද්ද කරන්නේ? මං කාගෙන්ද උදව් ඉල්ලගන්නේ? මට ප්‍රසන්ටේෂන් එකවත් හරියට කරගන්න බැරුණානේ. අයියෝ තාත්තා මට කලින් කිව්වා මේ ලෙවල් ඉගෙන ගන්න කියලා. මං කිසි දෙයක් ඇහුවේ නෑ. තාත්තා සල්ලි වේදම් කර ඔහේ හිටියා. මට දැන් තමයි තේරෙන්නේ ඇත්ත මොකද්ද කියලා. මොකද්ද කරන්නේ? මං කාගෙන්ද උදව් ඉල්ලගන්නේ? කාගෙන්ද උදව් ඉල්ලගන්නේ? අයියෝ මට ඔළුවට කවුරුත් එන්නේ නැහැ. මොකද කරන්නේ දෙන්නේ? මොකද කරන්නේ? තානියටවත් කෝල් එකක් දාලා බලමු. තානියගේ තාත්තත් බිස්නස් වැඩනේ කරන්නේ. තානියට කෝල් එකක් දාලා බලන්න ඕනි මොකක් හරි කරගන්න පුළුවන්ද කියලා. බලමුකෝ. අයියෝ ආන්සර් කරන්නේ නැහැ. ආන්සර් කරන්න තානියා ඉක්මනට ආන්සර් කරන්න. අයියෝ රින්ග් යන ආන්සර් කරන්නේ. සික්. අයි තානියා මගේ කෝල් දැන් ආන්සර් කරන්නේ නැත්තේ. බලමුකෝ ගෙදරට ගිහිල්ලා බලමු මොකක් හරි වැඩකවත් නැත්තේ. ඉක්මනට තානියලා ගෙදරට ගිහිල්ලා බලමු. අයි තානියා බොයි කෝල් එක ආන්සර් කරන්නේ නැත්තේ. අයියෝ මේක හරියන්නේ නැහැ. මේ සඳුන්ගෙන් කෝල් එන්නේ අනේ එපා වෙනවා. උඹට පිස්සුද බං? සඳුන් වගේ සල්ලි කාලා කොල්ලෙක්ව අතාරින්න එපා. උඹ ඔය වාසනාවකට පයින් යන්නේ. කොහෙද උඹලට අඩියක් නැනේ. ඔය වගේ සල්ලිකාර කොල්ලෙක් නෑ උඹට ජීවිතේට හම්බෙන්නේ නෑ. මෝඩියෙක් වෙන්න නැතුව කෝල් එක ආන්සර් කරලා කතා කරපන්. සල්ලි තමයි. උඹ මේ කතාව අහපන්කෝ. එතකොට උඹටම තේරෙයි සඳුන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අහගනින්කෝ. හා කියපන්කෝ එනං අහගන්න. මෙන්න මේකයි බං සමනනී වෙලා තියෙන්නේ. මං සඳුන්ගේ කෝල් එකක්වත් ආන්සර් කරේ නැත්තේ. සඳුන්ලයි කම්පැනි ඔක්කොම ලොස් වෙලා බං. සඳුන්ට දැන් ඉන්න තැනක්වත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ. අය ඔය සල්ලි නැතුව මොකටද බං මං උගේ පස්සෙන් යන්නේ? අනිකෝගේ ඇති ලස්සනකුත් නැහැ. මං උට සල්ලි දීප කාලේ හිතරවගේ ළඟින් හිටියේ. අන්න ඒකයි බං. ඔය හිඟන්නොත් එක්ක ආයි ඉන්න පුළුවන්ද? අය නම් ජීවිතේට ඔය කම්පැනි පොරට ගන්න වෙන්නේ නැහැ. මට කෝල් කරන්න නැත්තේ අපේ තාත්තයි මොකක් හරි හෙල්ප් එකක් ඉල්ල ගන්න නැද්ද? මං ඒවා කොහේ කරන්න දාන්නේ තාත්තට ඔවා කිය ඉන්න පුළුවන්ද? මං අනික කියලාත් නෑ සඳුන්නේ යාළු වෙලා හිටිය කියලා. දැන් කිව්වොත් එම තාත්තා මට බනි. අනික සඳුන්ලාට දැන් කිසි දෙයක් නෑ. වැඩක් නෑ. ඔයගේ නිකමෙක් එක්ක මං ආය යාළු වෙන්නේ නෑ. පිස්සු දානේ ඔයාට. තානියා මෙහෙම කියලා මං ජීවිතේට හිතුවේ නෑ. අයියෝ මට තේරෙන්නේ නෑ හැම පැත්තෙම මං හිර වෙනවා දෙවියනේ. එක පැත්තකින්වත් මට නිදහසක් නෑ. එහෙන් තාත්තා මෙහෙන් තානියා අරහෙන් කම්පැනි මට තේරෙන්නේ නෑ අයියෝ. මං යනවා. දැන් කියලා මොකද්ද කරන්න පුළුවන් කියලා බලනවා. කොහොම හරි කළා මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. අම්මාට සිරි ඇත්තද බං? දැන් සඳුල්ලාට ඒ කියන්නේ සල්ලි මොකුත් නැද්ද? හොඳයි. ඒත් ඉතින් පව් බං උඹට පොඩ්ඩක් හිතන්න තිබ්බා. නනේ මන් දන්නේ නෑ බං උඹලා ප්‍රශ්න මට නම් තේරෙන්නේ නෑ. හෙලෝ සඳුන්. ගෙදරද ඉන්නේ? මං ওই පැත්තට එන ගමන් අර කම්පැනි වැඩේට කරන්න එකම එක වැඩක් තියෙනවා. හැබැයි මේකට ලොකු අවධානමක් ගන්න වෙනවා. තේරුණාද?
ඔව් මං ඇවිත් කියන්න ඔයාලට. ඔව් ගෙදර නේ මං ඇවිත් කියන්න. හරි සඳුන් හරි මං ඔය පැත්තට යනවා. හරි ඕකේ. ප්‍රියන්න අයියේ මොකද්ද කරන්න තියනවා කියලා අර කම්පැනි වැඩේට කොහොම හරි කළා මේක විසඳමු ප්‍රියන්න අයියේ. සඳුන් එන්නෝ මාත් එක්ක අපි මේ ගේ ඇතුළට ගිහිල්ලා කතා කරමු ටිකක්. එන්නකෝ පොඩි වැදගත් දෙයක් එන්නෝ.